මේ ලෝකයේ වෙන කෙනෙක් ඔබේ වටිනාකම තේරුම් ගන්න කලින් ඔබ ඔබේ වටිනාකම තේරුම් ගත යුතුයි. මොකද අපි බොහෝ විට අහන දෙයක් තමයි මේ ලෝකයේ ඔබට ආදරය කරපු කෙනෙක් ඔබව අතහැරලා ගියාම බොහෝ විට කියන දෙයක් තමයි ඔබේ වටිනාකම තේරුම් ගන්න බැරි වෙච්ච කෙනා, බැරි වුණු කෙනා ගිය එක ගැන සතුටු වෙන්න කියලා අවවාද කරනවා. ඒ වගේම කියනවා ඔබේ වටිනාකම දන්න කෙනෙක් කවදා හරි මුණ ගැහෙයි කියලා කියනවා. දැන් ඔබේ වටිනාකම අපි හිතමු දැන් නැවතත් ඔබට වටිනාකම දන්න කෙනෙක් මුණ ගැහුණා කියලා. ඒ මුණ ගැහුණු කෙනත් ඔහු හෝ එයත් කවදා හරි ආයි ඔබෙන් ඈත් වෙලා යන්න පුළුවන්. සංසාරික හේතුවක් කර්ම විපාකයක් නිසා ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. එතකොට ඔබට නැවතත් වෙන්නේ හිත හදාගන්න. ඒක නිසා ඔබ ප්‍රථමයෙන් ඔබ ඔබේ වටිනාකම තේරුම් ගන්න. වෙන කෙනෙක් ඔබේ වටිනාකම තේරුම් ගන්නට කලින් ඔබ ඔබේ වටිනාකම තේරුම් ගත යුතුයි. ඔබ ඔබට ආදරය කළ යුතුයි. ඔබ ඔබට ශක්තිමත් ආදරය කරන්න, ඔබ ඔබව තේරුම් ගන්නට, ඔබව අවබෝධ කරන්නට ඔබ උත්සාහ කරන්න. එතකොට ඔබේ ජීවිතේ කවදා හෝ වෙන කෙනෙක්ගේ ආදරය ඔබට ලැබුණත්, ඒ ආදරය නැවතත් අහිමි වුණත් නේද? කුමන හේතුවක් වේවා ඒ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ ඔබේ කම්පනයක් නැහැ. මොකද ඔබට ඔබේ ආදරය අහිමි වෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ ආදරය අහිමි වුණාම වෙන කෙනෙක් සමහර විට කෙනෙකුට දරා ගන්න බෑ. නේද? මොකද ඔහු පුරුදු